දියසෝ පිවඩ්ඩති අමං කුබෝතෝ පරිසංවිගාහති විසරදෝ හෝති නරෝ අමච්චරේති තේරාසන වැඩ ඉන්න සිය මහා නිකායේ අස්ගිරි මල්රතු කෝට්ටේ ආදී මහා විහාරයන්හි ප්‍රාදේශීය නායක හාමුදුරන් වහන්සේලා වර ප්‍රමුඛ නිවේදී නන්දසිංහ මේ අවස්ථාවට වැඩම අවදාළ ත්‍රිනිකායේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් අනුශාසනා කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. කලාව පුණ්‍ය ක්‍රියාව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අනුදැන වදාළ ආකාරයට සිද්ධ කලාව පුණ්‍ය ක්‍රියාව මේ ගරුතර මහා සංඝරත්නය එවැගේම දායකාරකාදී පින්වත් පිරිස හැමදෙනාම තමන්ගේ ප්‍රසාදයේ ඇති කරගෙන මේ පින්කමේ මුඛ්‍යතම පරමාර්ථය වන මේ තුම්මාසීකරණ මැත්තෙන් අපවත් වී වදාළ බලාපොරොත්තු රහිත අවස්ථාවක අපවත් වී වදාළ ප්‍රදේශවාසී ගරුතර මහා සංඝරත්නයේ එවැගේම මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ගෞරව ආදරයට පාත්‍ර වෙලා ස්වභාව ධර්මයේ හැම විටම තමන් වහන්සේ විසින් අගය කරලා මේ මහ පොළොවේ තියෙන සුවඳ හඳුනාගෙන ආදර්ශ සම්පන්නව ඒ කටයුතු පවත්වාගෙන එවැගේම තමන් වහන්සේ යමක් මේ පන්සලට ඉතුරු කරා නම් එවැගේම උන්වහන්සේ යමක් තමන් සතුව පැවතුනා නම් ඒ හැම දෙයක්ම මේ පන්සල් භූමියටම යට කරලා සිනේවර මව්පියන්ගේ සහ පවුලේ සහලේ ඥාතීතයිසී හැම දෙනාගේම ගෞරව ආදරයට පාත්‍ර වෙලා දායකාරකාදී පින්වත් පිරිසට අපි දන්නා තරමින් ගොඩාක් කරදර කරන්නේ නැතුව පෞද්ගලිකව හැම විටම දායකයෝ පිළිබඳව හිතාමතා කටයුතු කරපු ඒ වගේම උන්වහන්සේ විසින් තමන් වහන්සේගේ පරම යුතුයකම් සිද්ධ කරලා පුණ්‍ය ජීවිතයක් හැටියට ගත කරවූ භික්ෂු මහා සංඝරත්නයේ අතර කලාතුරකින් දකින්න ලැබෙන දුර්ලභ ගණයේ හාමුදුරන් වහන්සේ නමක් වන අපහිතයිසී කල්යාණ මිත්‍ර නිසංක පල්ලපුර සාරානන්ද හාමුදුරන් වහන්සේගේ අපවත් වීමෙන් ගුණානුස්මරණ පින්කමයි මේ සිද්ධ කරලා අවසන් වේගෙන යන්නේ. උන්වහන්සේගේ සංඝ පරපුරේ ගරුතර මහා සංඝරත්නයේ වැඩිහිටි හාමුදුරන් වහන්සේලා වයෝවෘද්ධ හාමුදුරන් වහන්සේලා සියලු දෙනා වහන්සේ හරියාකාරව සාරානන්ද හාමුදුරන් වහන්සේ පිළිබඳව ඉදා උන්වහන්සේගේ ඒ අපවත් වීමෙන් සිද්ධ කරන්නට යෙදුන මහා වටිනා විදියට බොහොම හැඟීම්බර ඕනෑකමින් මේ දායකයෝ වෙහෙස වෙලා මහන්සි වෙලා අපේ හාමුදුරනේ කියන හැඟීම ඇති කරගෙන ඒ උන්වහන්සේට කරන්න පුළුවන් සියලු යුතුයකම් සිද්ධ කරපු ඒ වෙලාවේදී අපේ ගරුතර මහා සංඝරත්නයේ සියලු කරුණු කාරණා සිහිපත් කළා. පුනපුනා නොකීවාට මේ දායකයෝ හොඳටම දන්නවා. ඒ වගේම ප්‍රදේශවාසී ගරුතර මහා සංඝරත්නයේ හොඳටම දන්නවා සාරානන්ද හාමුදුරන් වහන්සේගේ චරිත කතාව පිළිබඳව. ඉතින් ඒක නිසා උන්වහන්සේ විශේෂයෙන්ම අපේ නායක හාමුදුරන් වහන්සේ මුලින් සිද්ධ කරපු අනුශාසනාවලදී සිහිපත් කළා. උන්වහන්සේගේ සංඝ පරපුරේ හාමුදුරන් වහන්සේ නමක් හැටියට හරියාකාර තොරතුරු දන්නා හාමුදුරන් වහන්සේ නමක් හැටියට සාරානන්ද හාමුදුරෝ ආදර්ශ සම්පන්න චරිතයක් වුණා. පියපොතු සෙනෙහසින් යුක්තව තම ගුරු දේවයන් වහන්සේලාට කරපු අපෝපස්ථාන ඒ වගේම උන්වහන්සේලා වෙනුවෙන් කරපු යුතුයකම් සම්භාරය පිළිබඳව උන්වහන්සේ මුලින්ම සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් අපි එකට අධ්‍යාපනය ලැබුණු නිසා ඒ වගේම අපේ පිරිවැණීම අධ්‍යාපනය ලැබුණු නිසා මගේ සෝයුරු අපේ සුමංගල පඬිත හාමුදුරන් වහන්සේගේ එකම එක පන්තියේ අධ්‍යාපනය ලැබපු හාමුදුරන් වහන්සේ නමක් තමයි සාරානන්ද හාමුදුරුවෝ. එවැනි වකවානුව තුළ විශේෂයෙන්ම
උන්වහන්සේ මේ පන්සලට යම් ආදරයක් සෙනෙහසක් ගෞරවයක් තිබුණා නම් තමන් වහන්සේගේ අධ්‍යාපනය ලැබු ගුරු භූමියට එලෙසින්ම මේ පිටතනක් නේද කියන හැඟීමක් නොකර තමන් වහන්සේ අපේ ගරුතර නායක හාමුදුරන් වහන්සේලා ප්‍රධාන එවකට වැඩ හිටපු ගුරු ශිෂ්‍ය සියලු දෙනා වහන්සේගේම ගෞරව ආදරයට පාත්‍ර වෙච්ච විනීත හාමුදුරන් වහන්සේ නමක් හැටියට හැදිච්ච වැඩිච්ච හාමුදුරන් වහන්සේ නමක් හැටියට තමයි සාරානන්ද හාමුදුරන්ගේ ජීවන චරිතය තුළ අධ්‍යාපන කාලවකවානුව සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් වෙන්න ඕන සියල්ලක් සිදු වී හමාරයි. ගිහි හෝ වේවා ප්‍රවිදි හෝ වේවා අපි කාටත් මේ උරුමේන ධර්මතාවයේ මේකයි. අපේ දර්ශනවාදීන් විසින් ප්‍රකාශ කරලා තියෙන හැටියට සහි ගගන විහාරේ කල්ප සත්වංශකාරී දස සතකරධාරී ජෝතිසාං මද්දිචාරී විදුරපි විදි යෝගාත් ග්‍රස්සිතේ රාහුනාසව ලිඛිතම අපි ලලාටේ ප්‍රෝග්‍යතුන් කක්ෂමර්තා කියන මේ පණිවිඩයෙන් අපිට ලොකු ආදර්ශයක් පෙන්වුම් කරනවා. මේ ආකාශයේ මැද දිදුලෙමින් බබලන චන්ද්‍රයාට වෙන යම්කිසි ස්වභාව ධර්මානුකූලව වෙන දෙයක් පිළිබඳව තමයි මේ කාරණයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් දහසක් රැස්තරන ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත තාරකා පිරිවරාගෙන චන්ද්‍රයා ආකාශයේ බැබළුණත් ඒ රාහු අසුරේන්ද්‍රයා විසින් සඳ ගිල ගන්නවා කියන මේ කාරණේ අපි කාටත් මේ පැහැදිලි වෙන කාරණයක් ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේ අපිට කාටවත් වෙනස් කරන්න බැරි විදි යෝගවලට අනුව ඔබටත් මටත් උරුමේන ධර්මතාවයක් මේ මරණය කියන ධර්මතාවයේ කාලයේ වකවානුව කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම අපි හැමදෙනාම තේරුම් අරගෙන ඉන්න ඕන ලිඛිතම අපි ලලාටේ ප්‍රෝග්‍යතුන් කක්ෂමර්තා අපේ නලල් තලයේ අපිට පේන්නේ නැතුණාට මාරණ කියන මේ අපාය අක්ෂර තුන අපේ නලලේ කොටලා තියෙන්නේ. ඉතින් අපිට පේන්නේ නැතුණාට මේකෙන් මිදෙන්න බෑ කියන පණිවිඩයයි මේකෙ දෙන්නේ. ඉතින් ඒක නිසා ඉන්න කාල භගවානෝ තුල ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ රටට මේ ජාතියට මේ සම්බුද්ධ ශාසනයට මේ දේශයට වැඩ ඇති හාමුදුරුවෝ හෝ ගිහි සමාජයක් තියෙනවා නම් හැමදාම මේ සමාජයේ යහපත් වටිනා ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එකයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සාරානන්ද හාමුදුරුවෝ වටිනා චරිතයක්. තමන් වහන්සේ බොහොම අහිංසක විදියට ඒ වගේම ස්වභාව ධර්මයට ගරු කරපු හාමුදුරන් වහන්සේ නමක් ස්වභාව ධර්මයේ විසින් තමන් වහන්සේට දායාද කරපු දේවල් ඕනෑ තරම් තියෙනවා. ඒ විශ්වාසය තමන් වහන්සේ තුල පැවතුණා. ඉතින් ඒක නිසා මේ කෘතවේදීව විශේෂයෙන්ම නන්දරතන හාමුදුරුවෝ ගුණානන්ද හාමුදුරුවෝ පරම යුතුයකමක් හැටියට උන්වහන්සේලා කල්පනා කරා මේ දායකාරකාදී සියලුම දෙනාගේ සහාය ලබාගෙන දායකයෝත් එක හයියට එක ශක්තියට හාමුදුරුවෝ වෙනුවෙන් හිටියා. ඒ වගේම අදට මේ විහාරස්ථානයේ දියුණුව සඳහා ඒ වගේම තරුණ හාමුදුරන් වහන්සේලා වැඩ ඉන්නේ. උන්වහන්සේලා Taman හැම විටම කල්පනා කරන්න ඕන උන්වහන්සේලා ආරක්ෂා කරගෙන එදා සාරානන්ද හාමුදුරුවෝ මේ ප්‍රදේශයට යම් සේවාවක් සිදු වුණා නම් තරුණ හාමුදුරුවෝ නිසා උන්වහන්සේලාට මේ කටයුතු එපා නොවන විදිහට දායකයෝ කල්පනා කරලා ඒ දායකයන්ගෙන් වෙන්න ඕන යුතුයකම් සිද්ධ කරලා උන්වහන්සේලාගේ හැඟීම් ඇතුව මේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න ලොකු ආදර්ශයක් වෙන්න කියන එකයි විශේෂයෙන් මේ ගරුතර මහා සංඝරත්නයේ වෙනුවෙන් ඔබට යමක් ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ වෙලාවේ මනම් කල්පනා කරන්න දදම් පියෝ හෝති පදන්ති නම්බව සාරානන්ද හාමුදුරුවෝ සංසාරේ දීපු නිසාම උන්වහන්සේ ආශ්‍රය මිශ්‍රේ කරා ගොඩාක් හාමුදුරුවෝ මිනිසුන්ගේ ප්‍රසාදේ දිනාගෙන හිටියා. ඒ වගේම උන්වහන්සේගේ කීර්තිය දසදෙස පැතුණා. ඒ වගේම වර්තමානයේ මේ ගෝලයෝ එහෙම නැත්නම් සිසිවරයාණන් වහන්සේලා ඒ වගේම දායකයෝ ඔබ විසින් මේ සිද්ධ කරන පරම යුතුයකම නිසා ආගේ ගෞරවාදරයට ප්‍රසාදයට පත් වෙන කාරණයක් බවට පත් වුණා. ඉතින් ඒක සෑම දිනම තමන්ගේ හිත හදාගන්න අපි හැම දිනම හිත හදාගෙන හාමුදුරන් වහන්සේට මේ සසර ගමනේදී කවදාකවත් තව කාලයක් වටිනා ජීවිත ගත කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා අකාලයේදී උන්වහන්සේ අපවත් වේවදාලා නමුත් කවදාකවත් එවැනි අකල් අපවත් වීම වලට මරණයන් වලට පත් නොවි උන්වහන්සේගේ භවගාමී ජීවිතය හැමදාමත් සැප ලබා අවසානයේදී සාංශාරික දුක් වලින් නිදහස් වරපනාති උතුම් අමාමානි වෙනින් සනසීම ළඟා කරගනිත්වා කියන චේතනාවෙන් යුක්තව අපි උන්වහන්සේට ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපේ ගුණානන්ද හාමුදුරන් වහන්සේ නන්දරතන හාමුදුරන් වහන්සේ තමන් වහන්සේලාගෙන්
තම ගුරුදේවයන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම ගෞරවය ඉහළම උපහාරය සත්කාරය තමයි මේ සිද්ධ කරේ අමතක කරන්නේ නැතුව අමතක වෙන්නේ නැතුව ඒ නිසා දායකයෝ බොහොම හැඟීම්බරව මේ කටයුතු සිද්ධ කරා කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ අංග සම්පූර්ණ පින්කමක් බවට පරිවර්තනය වුණා මම හිතන්නේ සාරානන්ද හාමුදුරුවෝ වැඩ හිටපු සමයේ වුණත් මෙතන හාමුදුරුවෝ ප්‍රමාණයකට දම්පැක් පූජා කරපු දවසක් අපි දැක්කේ නැහැ ඒ නිසා මේ ශාලාව පුරාම වැඩ හිටපු හාමුදුරන් වහන්සේලා ආය සාක්ෂි වශයෙන් තබාගෙන තුන් කාලයකමයි ගරුතර මහා සංඝරත්නයේ විශේෂ සාංගිකව මේ අෂ්ට පරිස්කාර අවශේෂ බුදු පිළිකර සහිතව සංඝසතු මහදම් පූජා කිරීම හේතු කොටගෙන අපි ජනිත කරගන්නා ලද සියලුම කුසල සම්භාර ධර්මයන් අනුමෙන් දෝසසුන් ආරක්ෂා කරන සියලු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී දෙවි දේවතාන් වහන්සේලාට මේ සියලු පින් අපි අනුමෝදන් කරමු වෙත්වා පින් ලබා ගන්න දෙවියෝ සතුටටපත් වේවා දෙවියන් හිතන පතන බෝධියකින් උතුම් අමාමා නිර්වාණ සම්පත්තිය ළඟා කරගනිත්වා කියලා සාදු කියලා දෙවියන් පින් අනුමෝදන් කරමු පින්කමේ මුඛ්‍යතම පරමාර්ථය වන මේ තුන් මාසයකට මත්ින් මිනි පහනක් මෙන් මේ සම්බුද්ධ ශාසනය තුළ වටිනා ජීවිතයක් ගත කරපු අපවත් වේවදාල නිසංකපල පුර සාරානන්ද හාමුදුරන් වහන්සේට සංසාර ගමනේ හිදී මේ වටිනා පුණ්‍ය කටයුතු වල බලමයි මේ හේතු කොටගෙන කිසිම දෙයකින් අනුපාඩුවක් නොව අංග සම්පූර්ණ ජීවිත ගත කොට ලෞකික වශයෙන් ඉහළම සබ සම්පත් ලබා ලෝකෝත්තර වශයෙන් සර්ව බල විරහිත අත්‍යන්ත පරිසුද්ධ ආර්ය ප්‍රවර්තන උතුම් අමාමානි වලින් සැනසීම ළඟා කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු පූජනීය මහා සංඝරත්නයට මේ දායකාර්කාදී පින්වත් හැම දිනාටමත් මේ වෙනුවෙන් වෙහෙස වෙච්ච මහන්සි වෙච්ච හොරයි කිව්ව සාදු කිව්ව දායකාර්කාදී පින්වත් පිරිස හැම දිනාටමත් ඒ වගේම ශිෂ්‍යවරයාණන් වහන්සේලා ඇතුළු ඒ අන්තේවාසික ශිෂ්‍ය බාලාදී සියලු දෙනා වහන්සේටමත් මේ උතුම් පුණ්‍ය කටයුත්තේ බලමයි මේ හේතු කොටගෙන මේ ලෝක වශයෙන් කරන කිය නැති ආදී නැත්නම් වෙහෙරදාම් දෙවගේම ගොවිතැන්පත් ආදී කටයුතු මෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනික ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයටපත් වේවා මේ ලෝක වශයෙන් හැම දිනාටම සිතක්ම වේවා සාන්තියක් වේවා සෞභාග්‍ය උදා වේවා පරලොවෙන් බලාපොරොත්තු වෙන විදියට දෙව් මිනිස් කෙලවර කොටගත් සාන්තුතුන් අමාමානි වලින් සැනසීම ළඟා කර ගැනීම සඳහාම කලපින් හේතු වේවා වාසනාව වේවා කියලා